රුපියල් 200ක් දීලා කිරි බෝතලයක් බොන්නකම් හැකියාව තියෙද්දි 2000ක් දීලා කසිප්පු බෝතලයක් බොනවා. මූට පිස්සුද නැද්ද? උන් අරක්කු බොනවට වඩා ගෑනුන්ට පිස්සු අප්පා. ඔව්. උන් අරක්කු බිව්වට, ගංජා බිව්වට, සුරුට්ටු බිව්වට ගැහණු අයට තියෙන තරම්ම පිස්සු පිරිමින්ට නෑ. මේකව අල්ලගෙන ආපු දවසේ මට පොලිසියට එන්න කියලා කිව්වා. මම යනකොට මල ගෙදර වගේ. පොලිසිය අඬනවා. ඇයි ගෑනු 12ක්? ගෑනු 12ක් එක පිරිමියෙක්. එහෙම අයට තමයි කසාද බඳින්න ඉස්සෙල්ලා බබාලා හම්බෙන්නේ. ඇයි කරන්න ඕන වැඩේ කලින් කරලානේ. බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ලෙඩක් තියෙනවා මේ ඉන්න ඔක්කොටම. අභිමන් ළමයි ඇතුළු සියලු දෙනාටම ඒ ලෙඩේ තියෙනවා. ලොකු කුඩා බාල තරුණ මහලු. මොකද්ද තියෙන ලෙඩේ? මොකද්ද ඔයාලට තියෙන ලෙඩේ? හැමෝටම තියෙනවා යම් යම් ප්‍රමාණවලින්. පිස්සු. සබ්බේ පුතජ්ජනා උම්මත්තකා කියලා කියන්නේ. නේද? සබ්බේ පුතජ්ජනා උම්මත්තකා. සියලුම කෙලෙස් බර මිනිසුන්ට පිස්සු. බොණ්ඩ ಜಾති අනන්තවත් තියෙද්දි ඕන් නැති ಜಾති බොන්නේ. පිස්සු නෙමෙයිද? රුපියල් 200ක් දීලා කිරි බෝතලයක් බොන්නකම් හැකියාව තියෙද්දි 2000ක් දීලා කසිප්පු බෝතලයක් බොනවා. මූට පිස්සුද නැද්ද? පිස්සුනේ නේද? පවිත්‍ර වාතය නහයෙන් කටින් ආග්‍රහණය කරගන්න තියෙද්දි සිගරට් එකක්, සුරුට්ටුවක්, ගංජා මිටියක් ඔතලා ඒක අදිනවා. පිස්සුද නැද්ද? ඒකට ගිනි තියලා හොම්බත් පුච්චාගෙන හොම්බ ගොම්බස්සගේ වාගේ. බලන්නකෝ සිගරට් බොන මිනිහෙක් ළඟ ඉන්නවා නම් ඒකගේ මූණ දිහා. දෙමව්පියෝ 100,000 වාරයක් උණු වතුරේ අත ඔබලා මේ තොල් පොටවල් දෙක පිරිමැදලා රෝස පාටට හදලා එළියෙන් තියාපු එක ඒ අයගේ ග්‍රහණයෙන් අත මිදිච්ච දවසේ ඉඳලා කරලා තියෙන පව්කාර නීච වැඩේ. මේකට පිස්සු නෙමෙයි තියෙන්නේ. පිස්සු නෙන්න. ඥානු අයට හිතෙනවා ඇති ඔවුන් එහෙම තමයි. එවුන් අරක්කු බොනවට වඩා ගෑනුන්ට පිස්සු අප්පා. ඔව්. උන් අරක්කු බිව්වට, ගංජා බිව්වට, සුරුට්ටු බිව්වට ගැහණු අයට තියෙන තරම්ම පිස්සු පිරිමින්ට නෑ කියලයි මගේ දැක්ම. මේ ළඟදී එහෙ මගුල් ගෙදරක් තිබුණා. මගේ යාළුවෝ ගියා මගුල් ගෙදර. ගිහිල්ලා ඇවිල්ලා මට කිව්වා මනමාලිට අන්දන්න 65000යිලු. ඒ ගෙදර තව ගෑනු 11 දෙනෙකුට ඇඳුවාලු. එවුන්ට 20000 ගානේ ගත්තාලු. රෙදි අන්දපු එක ලක්ෂපතියනේ පුතා. රෙදි අන්දපු එක ලක්ෂපතියක්. රෙද්ද ඇඳගෙන යන්න දාන්න නැත්තම් හෙළුවෙන් යන එකනේ හොඳ. මේ කරුමානුරූපව හම්බෙච්ච මේ රූපය අය මොක කෙරුවත් මාරු කරන්න බෑ. මේක තමයි රූපය. ඒක ආලේප කරලා කපරාදු කරලා පොටි ඇදලා මැදලා පොටි ගාපුවා කපලා ආය තීන්ත ගාලා එහෙම නේද ගෑනු උලෑත්ති වෙන්නේ. කොහේ යන්නද? කොහේ යන්නද යන්නේ? දෙව්ලෝ
දෙව්ලෝ බඹලෝ යන්න වාගේ නම් කමක් නැහැ කියමුකෝ. මේ කෙලස් බර ලෝකේම අපායටනේ මේ යන්නේ. බැඳීම් හදාගෙන මේ අපායට යන්න යන ගමනේ එක අවස්ථාවක් මේ. අපිට හිතෙනවා පින්නතුනේ අපේ ප්‍රමාණයෙන් මම වැරදි නෑ අනිත් අය වැරදි කියලා. හේතුව මන් දිහා මන් නොබලන තාක්කල් මාව පේන්නේ නෑ. අපි බලන්නේ ලෝකෙ දිහා පමණයි. එහෙම තක්සේරු කරලා බැලුවාම එතන ඉන්න ලොකුම මෝඩයා තමන්මයි. එහින්දා ලෝකෙ දිහා බලන් ඉස්සෙල්ලා තමන් දිහා බලලා තමන්ගේ අඩුපාඩු ටික මකාගෙන අන් අයගේ තමහා බැඳුණු ලෝකයේ අඩුපාඩු හොදන්න මහන්සි ගන්නවා නම් හොඳයි. ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත් දනන් දෙන ඕවා වැද්දන් කියන බණමෙනි. අනුන්ට අවවාද කරන්න ඉස්සෙල්ලා තමන් සුදුසු ගුණදහම්හි නියලුනේ නැත්තම් වැද්දෝ සත්තු මරන්න එපා කියනවා වාගේ වැදි බණක් වෙනවා. එහෙනම් අවබෝධයෙන් යුක්තව ජීවිතේ දකින්න. බොරුවට රඟපාන්න එපා. මෙවුන්දලා බොරුවටමයි රඟපාන්නේ. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරන රිසිලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කෝලම් බහුරු කෝලම් ඔයාලගේ හැටි ඒ කියන්නේ කාලා බීලා ඇඳලා පැලඳලා නටලා ගයලා නානා කෙලස් බර ක්‍රියාකාරකම්හි ඇලිලා මැරිලා යනවාලු. ඒ මැරිලා යන මොහොත වෙනකොට බහුරු කෝලං ඔබ බොහෝ චරිත රංගපාලා නේ බොහෝ චරිත රංගපාලා. දැන් බලන්නකෝ එක එක්කෙනා ගත්තොත් එහෙම ඔබ දැන් මේ වෙනකොට කීයක් චරිත රංගපාලාද කියලා මේ සමාජය ඇතුලේ. ලදරුවෙකුගේ චරිතය, ශිෂ්‍යයෙකුගේ චරිතය, ශිෂ්‍යාවකගේ චරිතය, පෙම්වතෙකුගේ චරිතය, පෙම්වතියකගේ චරිතය, අඹුවකගේ චරිතය, සැමියෙකුගේ චරිතය, නැන්දම්මාගේ චරිතය, ලේලිගේ චරිතය, රාජ්‍ය සේවය නම් රාජ්‍ය සේවකයෙකුගේ චරිතය, සමාජ පුරවැසියෙකුගේ චරිතය, ගොවියෙකුගේ චරිතය, කම්කරුවෙකුගේ චරිතය. ඒ අතර අතුරු චරිත කොච්චරද බලන්නකො. මිතුරු චරිත, අභිමන් මිතුරු සංසදේ ඕකේ ඉන්න චරිත ඔක්කොම ගත්තොත් අභිමන්ද සැබවින්ම ගත්තොත් එහෙම අපි රංගපානවා. ඒ තැනට අපි ගලපන්න රංගපානවා. හැබැයි රංගපානකොට ඇත්ත එක වැහිලා යනවා නේද? නරිබෑනා නාට්‍යයේ නරියාගේ චරිතයට අඳිනවා ජයසේන කියලා හිතන්නකෝ. ජයසේන ඇවිල්ලා නරිබෑනාගේ නාට්‍යයේ නරියාගේ චරිතේ රංගපානවා. අර නරියා කසාද බඳින ගමදුව ඇවිල්ලා කැලේ නටනටා ඉන්නකොට නරියා ආසා කරනවනේ නේ. දැකලා තියෙනවද නාට්‍ය? ඇහැල මලින් ගස් පිරීලා බලන්න හරි ලස්සනයි කියලා අර කි නටනවා කුලප්පුවට. නරියාවත් කමක් නැහැ අහුනොත් මහවත් එක්ක දෙකක් නැහැ. ආයේ දෙකක් නැහැ. නරියාවත් කමක් නැහැ. ඇහැට වැටුණා නම් ඇල්ලුවා. මේ පහුගිය කාලේ පොලිසියකට අරන් ආවා
නිත්‍යානුකූලව කසාද බැඳලා එක මිනිහෙක් ගෑනු 12 දෙනෙක්. බලන්න. ඒ බැඳීමට හේතුව තක්සේරු කරලා බලනකොට හේතුව අරූගේ ඇඟේ පතේ තිබ්බ රත්තරන් පමණමයි. ඇඟිලි ඔක්කොගෙම මුදු. බේස්ලට් පත් ඇයෝ වගේ. පෙකණියෙන් පල්ලෙහාට චේන් එක. මනාව හැඩැති වටිනා ඇඳුම් පැළඳුම්. මේ පැත්තට ඇවිල්ලා ගෑණියෙක්ව නිත්‍යානුකූලව කසාද බැඳගෙන ජන්ඩි පහට ඉඳලා ගෑණිව රවට්ටලා වැඩිපුර රට ගිහිල්ලා ආපු ගෑනු අල්ලලා තියෙන්නේ. ඒකලා ඒ ගෑණි සතු සියලුම දේ මේක බලා ගන්නවා. බලාගෙන හොරකම් කරගෙන පයින්නවා. පැනලා යන්නේ මේ ළඟපාත නෙමෙයි. ඔය අනුරාධපුරයේදී මැද වච්චේ හොරව පතාන කාටගත් දිගලිය වාගේ දුෂ්කර පැත්තකට ගිහිල්ලා මේ මිනිස්සයා නවාතැන් අරගෙන ඒ පැත්ත ටික දවසක් ඕන තරම් සල්ලි නේති. ඒ පැත්තේ ඇවිද ඔය ධනපතියන්ගේ හෝටල් වල වැදගතුන් එක්කන් ආහාරයෙන් මෙහෙන් සරනකොට ගෑනු හිතනවා දෙව්ලොවෙන් බට කුමරෙක්. ඊට පස්සේ මේක ඒ අතරේ හොයා ගන්නවා ඒ පැත්තේ අත මිට ඇති ගෑණියක්. ආරෙන් මෙහෙන් එබිකම් කරනකොට මේකගේ ශරීරය දැක්කාම දේහධාරි මන රූසපුවක් තියෙනවා. ඇතුලේ ඉන්නේ නරියා බව නොදැක මේකිලා ආදරය කරන්න ගිහිල්ලා නිත්‍යානුකූලවම බැඳ ගන්නවා. ගැටලුත් නැන්නේ. නිත්‍යානුකූලව බැඳගෙන අවුරුද්දක්මාරක් ඉඳලා ළමයෙක් ආරේ මේ තැනෙනකොටම අතිශය විශ්වාසවන්තයි ආදරණීයයි සියලු දේ දෙන්න තියෙන ඒවා දෙන්න කැමති මේක අහිං සැරේ ඔක්කොම ගත්තා ව්‍යාපෘතිමයි හදලා තියෙන්නේ. ඔව් ව්‍යාපෘති හදලා තියෙන්නේ ඒ ව්‍යාපෘතිය මත යනවා. අපේ කීර්ති ජයන්ත ඕයිසි මහත්තයා මේකව අල්ලගෙන ආපු දවසේ මට පොලිසියට එන්න කියලා කිව්වා. මම යනකොට මල ගෙදර වගේ. පොලිසිය අඬනවා. ඇයි ගෑනු 12ක් ගෑනු 12ක් එක පිරිමියෙක්. එක එකාගේ ළමයි ලොකුම ඉස්සරෝම ගත්ත ගෑණිගේ ළමයාට අවුරුදු 18යි. අන්තිම එකාගේ අතේ පැටියා. විලාප කියන්නේ නැද්ද? විලාප කියනවා. මගෙන් ඇහුවා අපේ හාඳුන්නේ මේකට මොකද කරන්නේ? මට උදව් කරන්න මේක බේර ගන්න කියලා. මං කිව්වා බේරන්න කිසි දෙයක් නැහැ. ඉස්සරෝම් බැඳපු ගෑනට මිනිහා අයිති. අනික ගෑනුන්ට යන්න කියන්නේ. ඉස්සරෝම ගාතු ගෑනට මිනිහා අයිති. ඒකිට මිනිහත් එක්ක යන්න කියන්නේ කැමති නම් අනික උන්ට යන්න කියන්නේ. ආතප්පාතක් නැති ගමක් රටක් නැති අම්මෙක් අප්පෙක් නැති නෑයෙක් නොනෑයෙක් දැකපු නැති මේකත් එක්ක දීග යන්න මේකිට ලැජ්ජ බය නැත්තම් ඒකිට වෙන විපත්තිය ගැන හොයන්න ඕනද? අය හොයන්න ඕනේ නැහැ. අපිට සංස්කෘතියක් තියෙනවා, ජාතියක් තියෙනවා, කුලයක් තියෙනවා, ආගමක් දහමක් තියෙනවා. ඒවාට එකඟ වුණ මිනිස්සු ජීවත් වෙන්නේ. මේක එහෙම නැහැ. අපි මේ ලෝකේ මායාකාරී බව දැනගෙන ඒක ඇතුලේ බේරිලා විවෘත ජීවිතයක් ගෙවන්න හොඳ අවබෝධයකින් ගමන් කරන්න ඕන. බොරුවට රඟපාන්න එපා. මං චූටි ප්‍රශ්නයක් අහන්නද? ඔයාලා ළමයිව ඉස්කෝලේ යවන්නේ ඇයි? කෙටි උත්තරයක්නේ තියෙන්නේ. ඔව් මොනවටද? උගන්නවා ගන්න. ළමයි ඉස්කෝලේ යවන්නේ ළමයාට උගන්නවා ගන්න. ළමයා ඉස්කෝලේ යන්නේ ඇයි? සුදු මහත්තයා. ඉස්කෝලේ යන්නේ ඇයි? ඉගෙන ගන්න. ගුරුවරු ඉන්නේ ඇයි?
උගන්වන්න නේ උගන්නවා ගන්න යවනවා ඉගෙන ගන්න යනවා උගන්වන්න ඉන්නවා දැන් වැඩේ වෙලාද ඈ දැන් වැඩේ වෙලාද වැඩේ වෙලා නැහැ උගන්නවා ගන්න ඇරියට උගන්වාගෙන නැහැ ඉගෙනගෙන නැහනේ ඉගෙන ගත්තා නම් මෙච්චර කාලයක් හිඟන රටක් ඉතුරු වෙන්න විදිහක් නැහනේ හිරේ මෙච්චර පිරෙන්න විදියක් නැහනේ පුනරුත්ථාපන කඳවුරු පිරෙන්න විදියක් නැහැ ළමා නිවාස පිරෙන්න විදියක් නැහැ මහලු නිවාස පිරෙන්න විදියක් නැහැ පාරවල් දිගට බේබද්දෝ ඉන්න හැටියක් නැහැ මෙච්චර මිනිමරුම් මරකම් හොරකම් වල්කම් මේ සමාජය ඇතුලේ දර්ශනය වෙන්න විදියක් නැහැ ඒ වුණාට අපිට පේන්නේ ඒවමයි ඉගෙන ගත්ත උන්ට වඩා මෝඩයන්ගෙන් බහුල සමාජයන්නේ පේන්නේ එතකොට උගන්වවාගෙනත් නැහැ ඉගෙනගෙනත් නැහැ උගන්වලත් නැහැ ඕනෑදේ නැහැ ඉස්සර සමාජයේ ඉගැන්නුවේ උගන්වවා ගත්තේ ඉගෙන ගත්තේ ශිල්ප ශාස්ත්‍ර කියලා කියන්නේ විෂය දැනුම ශිල්ප කියලා කියනවා දන්නා දේ බාහිර ලෝකයේ ඇතුලේ මනාව කරන්නට ඇති හැකියාව දැන් දේවතා ආරාධනාව ගහන්න ඕන වෙලාවට නෙමෙයි ගහලා ගියේ. දැන් අද ඉඳලා අද ඊයේද ගහන්නේ? ඈ? අද ඉඳලා නෙමෙයි හැමට ගහන්නේ. නමුත් වැඩේ දහතටිය දෙනකොට දේවතා ආරාධනාවට ගහන්නේ. පන්සිල් ඉවර වුණාම දේවතා ආරාධනාවට හේවිසි ගන්නවා. එහෙම තමයි සාම්ප්‍රදායික අපේ සංස්කෘතිය. නමුත් කොල්ල තුන් දෙනා කල්මත්තෙන් ගහලා යන්න ගියා. එහෙම අයට තමයි කසාද බඳින්න ඉස්සෙල්ලා බබාලා හම්බෙන්නේ. ඒ කරන්න ඕන වැඩේ කලින් කරලානේ. ඒවා අගමුල නැති ගමනක්. අගමුල නැති ගමනක් මේ සමාජයේ යන්නේ. අපි බෞද්ධ කියලා කිව්වාට, සිංහල කියලා කිව්වාට, මානවයෝ කියලා කිව්වාට මානව ගති නැහැ. බොදුනු ගති නැහැ. සිහල සංස්කෘතියේ අපිට උරුම ලක්ෂණ අපි තුල පිහිටලා නැහැ. ඒ අභාග්‍ය නිසා තමයි මේ ගැටෙන්නේ.